ඇස්ප්‍රින් නොබනවාද එහෙනම් හෑ ට්‍රන්ස්පලන්ට් එකට කලින් මේක අනිවාර්යෙන්ම දැනගන්න. එතකොට අර ඇස්ප්‍රින් වගේ අපි දන්නකො ලේ තුනී වෙන්න දෙන බෙහෙත් අපි දවස් 5කට විතර සාමාන්‍යයෙන් කාඩියොලොජිස්ට්ලා අපිට රෙකමන්ඩ් කරනවා නවත්තන්න පුළුවන් කියලා. මොකද එහෙම නවත්තන්න නැතුව සර්ජරියට ගියොත් එහෙම ඇස්ප්‍රින් පෙත්ත හේතු කරගෙන අපි සර්ජරිය කරද්දී ගොඩාක් බ්ලීඩ් වෙන්න පුළුවන්. එතකොට ඒ ලේ යෑම අපිට නවත්තන්න පොඩ්ඩක් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒක සර්ජරිය මගදී නවත්තන්න හේතු වෙන්නත් පුළුවන්. ඒක නිසා බොහොම සාර්ථක සර්ජරියකට යන්න ඕනේ නම් හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට කලින් අපිව සම්බන්ධ කරගෙන ඔන්ලයින් කන්සල්ටේෂන් එකක් හරි ෆිසිකල් කන්සල්ටේෂන් එකක් හරි ඒ එනකොටත් තමන්ගේ තියෙන මෙඩිකල් ප්‍රොබ්ලම්ස් සහ තමන් කලින් ගන්න බෙහෙත් ගැන සියලු විස්තර අපිට අරන් ආවොත් එහෙම අපිට ඒව බලලා ඉවර වෙලා අපිට ඒ තමන් ඒ කියන්නේ පේෂන්ට් බලන කාඩියොලොජිස්ට් වෙන්න පුළුවන් වෙන සම්බන්ධයෙන් අසනීපයක් සම්බන්ධයෙන් බලන එන්ඩොක්‍රයිනොලොජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් ඒ කෙනාත් එක්ක අපිට කතා කරලා ඉවර වෙලා ඒ මැසේජ් කරලා හරි නැත්නම් අපි ලෙටර් එකක් මාර්ගෙන් රිෆරල් එකක් විදියට අපි යාගේ ඔපිනියන් එක ඔෆිෂියලි අරගෙන අපිට සර්ජරි arrange කරන්න පුළුවන් ඒ කෙනාට ඒක සේෆ්ලි කරන්න පුළුවන් විදියට.